එන්න හිතුවේ. මට එන්න කියලා තියෙනවා දැනුම් දෙන දෙයක් කියලා තියෙනවා මට මගේ පුතාට. අනිවිඩයක් කියලා තියෙනවා CID එකෙන්. අද 9ට එන්න කියලා. බාර වෙන්න නෙමෙයි. 9ට එන්න කියලා කටුත්‍රයක් ගන්න තියෙනවා. ඔබතුමා හැංගිලා හිටියද? හැංගෙන්න අවශ්‍ය නැහැ. දැන් බාර වෙන්න කියන්නේ. ඔය දැන් නෙවලා තියෙන්නේ. ඊයේ වෙලා තියෙනවා මේක ගෙදරට. ඒක ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච මම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේක ඉස්සෙල්ලා ඔබතුමාට එහෙම එන්නේ නෑ මට දැනුම් දීලා නෑ. කිසිම දැනුම් දීමක් තිබුණේ නෑ. මොකද හේතුව කියලා දැනුම් දීලා තියෙනවද? හේතුව දැනුම් දන්නලා නෑ. කටුත්‍රයක් ගන්න කියලා නම්බරයක් දාලා තියෙනවා. ඒ සඳහා තමයි ආවේ. ඔබතුමාට එන්න පුළුවන් වෙයි. මට මේක පුරුදු දැනක්. මේක අලුත් දැනක් නෙමෙයි මේ සම්පූර්ණ දේශපාලන පරිගැනීමක්. මේ මුළු පවුලක්ම හිර කරන්න හදන්නේ. හරි? මේ කිසිම සාක්කියක් නැතුව අවුරුදු 10ක විතර පැරණි මේ නඩුවකට මගේ දරුවෝ දෙන්නම අරගෙන ඉවරලා මාව අරගෙන එක දවසේ අලුත් අවුරුදු ලබනකොට එක දවසේ මේ කරපු සැලසුම වෙන දෙයක් නෙමෙයි. මේවට ලක්ෂ ගණන් වියදම් කරන ආණ්ඩුව. මේ මඩ ගහන්න. කිසිම වරදක් කළා නැහැ. මගේ දරුවෝ දෙන්නත් වරදක් කළා නැහැ. මම වරදක් කළත් නැහැ. ඒ නිසා අපි මේකට මුණ දෙනවා. මේකට අපි බය වෙන්නේ නැහැ. අපි බය කරන්න හම්බෙන්නේ නැහැ. මගේ දරුවා ගිහිල්ලා ඉවරලා උදව් කෙරුවා ගල්ගමුවේ ගිහිල්ලා ගම්වතුර උගදුරට එහින දරුවන්ට එහින දෙමව්පියන්ට ආණ්ඩුවෙන් අඩුම ගානේ මේ කිසිම දෙයක් එවන්නේ නැති වෙලාවක ගිහිල්ලා බැහැලා උදව් කෙරුවා. එහෙ ඉන්න සංවිධායක කවුද කියලා දන්නවනේ. කවුද ඒක ඇමති? ඒ පොලිස් ඇමති ඉන්නේ ගල්ගමුවේ. ඒ හින්දා තමයි මේ පරිගැනීම කරන්නේ. මේකට අපි බය වෙන්නේ නැහැ. මේකට අපි මුණ දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා යුක්තිය සාධාරණත්වයට ඉටු වෙයි කියලා. මේකට අපි මුණ දෙනවා. අයියා ඔබතුමාගේම පරිගන්න මොකද්ද මොකක් හරි පරිලියක් වෙන්න තිබ්බා ඒ නිසා කියලා කියනවනේ. මන් දන්නේ නැහැ. මාව ඉතින් කොහොමද ඉලක්ක කරගෙන තියෙන්නේ? හේතු අහන්න ඕනේ ඒගොල්ලන්ගේ කියලා. ඒගොල්ලන් මොන හරි ප්‍රශ්නයක් ඇතිනේ. ඒගොල්ලන් මොන හරි ප්‍රශ්නයක් ඇතිනේ. ඔබතුමා දන්නවනේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ ඔයගොල්ලොත් දන්නවනේ. මේකට මුණ දෙමු. නේ නැද්ද? එනම් බොහොම ස්තුතියි ආවට. ඔයගොල්ලන්ට නිවුස් තියෙනවනේ. මේවට අපි බය කරන්න හම්බෙන්නේ නැහැ. අපේ මේ රටේ ජනතාවගේ පොදු ජනතාවගේ මේවා වෙනුවෙන් අපි පිළි හිටිනවා. අපි දේශපාලනය කරන්නේ. අපි මේවට යටත් කරන්න හම්බෙන්නේ නැහැ. අපි බය වෙන්නෙත් නැහැ. අපික පැහැදිලිව කියන අපි සාධාරණත්වයේ බලාපොරොත්තු වෙනවා උසාවියෙන්. දරුවෝ දෙන්නට කිසිම සාක්කියක් නැහැ. මේ සම්පූර්ණ මේ බොරුවක් කරන්නේ. හරියට ජනවාරි 31 වෙනිදා එක පවුලක් අත්අඩංගුවට ගත්තා කියලා වෙලා මේ දාන්න හදපු අවුරුදු 10ක පැරණි කිසිම සාක්කියක් නැති දෙයකට තමයි අපිට මේ කරදර කරන්නේ. ඒ වගේම පෙන්ෂන් එකක් ඇති කරන්න ගැසට් එකක් දාලා තියෙනවා. ඒවා ඉතින් කමන්නේ නැහැ. ඒවා ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඒවා ප්‍රශ්නයක් නෙමෙයි. මහින්ද මහත්මයා ගෙදර යවපු එක මේ පෙන්ෂන් නැති කරපුවම මොකද වෙන්නේ? ඔබතුමා එන්න බලාපොරොත්තු වෙන්නේ යන්නේ? මං එන්නත් බලාපොරොත්තු වෙනවා. ඇතුළෙත් ඉන්න මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒවට එන්නද යන්නේ නැත්te කියන එක ඔයගොල්ලෝ දන්නවනේ වෙනද? මේ රටේ වෙන දේවල් මොනවද කියලා හොඳට දන්නවා. එතන අපි ජනතාවට කියනවා බය නැතුව ඉන්න. අපි ජනතාව වෙනින් පෙනී හිටිනවා. අපි බය කරන්න හම්බෙන්නේ මේ ප්‍රශ්න කරලා. ඔබතුමාගෙන් පරිගන්නේ විශේෂ දේ මොකක්ද? ඔය ඉතින් හැමදාම හැම අවුරුදු සැරේම මගෙන් පරිගන්නවා. ඒක ඒගොල්ලන්ගේ තමයි දැනගන්න ඕනේ. මොකක් හරි විශේෂත්වයක් ඇති.